කියලා තියෙන්නේ. හැබැයි දැන් නම් ඩොක්ටර් කෙනෙක්ගේ වරවත් හැදෙන්න දීලා ඇති. එයාට මාර්ගකට බෑ සීතියලා. සීතියලා. එහෙම නේද බ්‍රෝ? ඕක මුද්‍රා කියලා සීතියලා මුද්‍රාවෙන් සීතියලා කිව්වා. අන්න හරි ඒක පොඩ්ඩක් රත් කරලා කඩන්න. රත් කරලා කඩන්න. මොන්නේ නම කඩනවා. හරියම සාති පනාති. සා අනනකොට හරි හත්ති. ඔයාගේ හොරාට මේක කරන්නේ නැහැ. එයා නම් මම හොඳේ හදන මූණේ. මේක සීල් කඩුවම මහ විශාල වුණා. ගොඩක් ලොකු වුණා. මෙන්න බලන්න. මොකෝ? දැන් මොකෝ? දැන් මම කියවන්න ඕන. ආතේ නියවන්න ඕන. අපිට නියවන්න. සේරම නියවගෙන ඉන්නේ දැන්. අනේ උන්ට කියන බෑලි ටික. හෝ. ඒ මොකෝ? සෝජුමානි. මාත් නියවන්නේ. මහරි නියවන්නේ. එහෙනම් නියවන්නේ දුඩු පැටියෝ. නියවන්න නෙවෙයි. හා. ඕකේ අකුරු පේනවද බලන්න. මේක පෙන්නේ නැහැ. පෙනේ තියෙන කාටද? දෙන්නේ ඉබ්බට. චිකනලාට. දවසයියට. දිමියට. අල්සම්හත්ත. තලබයාට. අකුට්ට. අපේ මුට්ටට අපේ තියෙනවා. අපේ ආතමට පෙන්නේ තියෙනවා. බුදු අම්බේ පස්සේ බලාගෙන ඉන්න මුට්ට පෙනේ කරනවා. ආතම පෙන්නේ කරනකොට මුත්ත බලාටවත් ඉන්නේ නැහැ. එහෙම කියන ඇතුළත බලන්න. එහෙම නෙවෙයි. පේන්නේ නැtei කියනවා. පේන්නේ නැත්නම් බුද්ධි මේ කන්නාඩි දෙක පාවිච්චි කරන්න. ගෑනුට පෙන්න පසුදෝක පාවිච්චි කරනවා. මොකද කන්නාඩි පාවිච්චි කරන්නේ? නෑ. හා. ඒක අර කියවන්න ඕන වෙලාවට පාවිච්චි කරනවා. අපිට මොනවා හරි කියන්න ඕන අන්න පාවිච්චි. හරි. මම කියන්නේ කන්නාඩි දෙක හදාගන්න ඕන. පොඩි සැකිල්ලක් මොනේ? ඔන්න වයින් ඉන්න දෙනවා ගන්න. අරගෙන ඉපෝ කුරු තුනක් ගන්නවා. අරගෙන අර රින්දක වැඩි ස්පෝට් කුර ගන්නවා. ඒ පාර දෙපැත්තේ කන් දෙකම හෙට්ටෙන විදිහට හයි කර ගන්නවා. ඔව් දැන් කොහොම කන් දෙකම හෙට්ටෙන විදිහ. එහෙම නෙවෙයි. අන්න ඒ පාර නහය උඩින් තියෙන මොන කන්නාඩිය. එතකොට නාන්දියට පේනවා. නෑ මං කියන්නේ කාන්තිය හමුදේ කන්දාදිනවා. මම හිතන්නේ සිරිපාලේ ඉස්සත් කොට ගහනවා මං දන්නේ. කාන්තිගෙන් කොහොම පේන්නේ? කාන්තිය පේන්නේ නැත්නම් ඔබ කලුවන් ඉන්නවා. අකුරු වාස්සේ කලුවන් ඉන්නවා. ඔව්. අදන්නේ. බුදුආමේ මුල්කාට කොට තීරි පිටිය වගේ. ඔව්. එහෙම නෙමෙයි. මම දැක්ක උඩුබොක පැත්තේ ඔක්කොම දෙලි දාලා තියෙනවා ඒ. මම දැක්ක ඉන්නවා එහා පැත්තේ. ඒක තමයි මට හිතුනේ ඒ කියනකොට. දැන් මුටේ අකුරු ඇත්තේ මේ තියෙනවනේ දැලි. අකුරු කොට වෙනවා ලියාගන්න හැබැයි ඔක්කොම වෙනවා ඇති. නෑ දරුවෝ. දැන් කියන්නේ දරුවට මේ ඔයක අකුරු ටික ගලවන්න ඕනේ දැන්. ඔව්. ඔයා ගලවන්න ඕනේ දැන් ඔය අකුරු අඳුර ගන්න ඕනේ. අන්න බලන්න. උපාධිය ආතම දිනනවා. අන්තලා වෙන දාත ඇතිද? දාත වෙනවා. නෑ මොරෝ. ඒ අයන්න. එහෙනම් උදේට මේ මොනවන්නේ බටක් වියන්නේ. නැහැ. ඒ පියන්න. ඒක අදින්න බෑ කවදාවත්. එහෙනම් ඔය උදේට ගිරිදානේ හදන්න. නැහැ දරුවෝ ජයන්න. ඒ මුල් කරන අයන්න. ඒ කොහොමද? මුල් කරන අයන්න. ඔව් ආතම හැරෙන්නේ. ඒක නම් හොඳයි. අනේ දාලා බලන්න. ඊගාලේ මුලින්දී දැන් තමයි හවුස්. එහෙමනේ. ඒකත් හරියන්නේ. දැන් අනිත් පැත්ත බලන්න.
ඒ පැත්තේ නම් ඩොක්ටර්ට කේක් තුන තියෙනවා. ඇටේ බැලුවා. මට ඇති මාසෙත්. ඔය කාරේ ගහනවා. ඔය කාරේ නෙමෙයි. අර ගන්න විදිහ හදිස්සලා. ඔය කාරේ නෙමෙයි. ඔය ඉස්සරහට එනවා. හරි. හරි පාට බලන්න. අන්න බලන්න. ඒ වත්තේ ඉංග්‍රීසි හොදිය. මොකක්ද තියෙන්නේ? වටායේ ගොඩ කොටාවටයි. බයි ගිහිල්ලා. යාරාටම ජුන්ඩා මීනවයි. දැන් නම් ඉතින් අන්න කොල්ලට ඉන්නහයි. එයානේ කොහෙද වයි ඉන්නේ ඒ බාර ආතම්මයි ළඟට ගොයි. ගැව් එකක් පයි. අයි මා. මුට්ට උඩින්ම ගිහිල්ලා. උඩු ගොකේවයි. වයින් එකටම යන මෝලේ. තමයි දෙන්නේ. ඒකත් එපා. සුරාලා බලන්න. ඒවා මාලා බලන්න. අල්ලාලා බලන්න. අතමාලා බලන්න. මෙන් දෙයක් දෙන්නේ රොටරායේ කිමේ. හා බලන්න ග්‍රහක ඇතුළේ තියෙන මේ පැත්තට. මාටි. ඔය එක. මාටි. ඔය එක තිරිපාම් එකක් දාගන්න ඇති. එහෙනම් මම හිතන්නේ පාම් එකක් තමයි. ඔව්. පාම් එකක්. ඒකටම කිරි කන්නේ ඇති. ඉතින් දාන්න. ඔය එක තියෙනවා පෙරව දුන්න එක කරට බැලිය ජෝඩුවා. මාටි බෑනියෝ. කිරි කන්න. ඉතින් ගන්න නෙමෙයි සුපෝන් නැහැ. කනෝනා එහෙමයි කොරෝනා. මට නම් ඕනේ. දැන් ඔක දාන්නම. ඔව්. ලක්පේ ගණන් යනවායි කොහෙට අනිද්දා. ඊට පස්සේ මොනවද ඊට ගන්න? පස්සේ ඔය දෙන්නේ නැති නේ බඩුප්‍රේ. බලන්න මේක තියෙන දැනුම. ඒක තමයි දැනුම. ඒකත් එපා. මේක තියෙන තව දෙයක්. මොකද්ද? මේක නම් ඇප්ලේ නෝතුවයට. 40 එහා කට්ටියට. අදනේ යා කටියේ. 40 වෙනකම් කට්ටියට. මොනවද දෙන්නේ? ටීවී එක ඇතුළාම තියෙනවා. ටීවී ගන්න. ඔව්. අපි බැලුවට අර කට්ටියට පේන්නේ නැහනේ. මේවයි. ඔව්. අලුත් ටීවී එකක් තියෙන්නේ. මොනවද ඒක කරනවන්නේ? ස්මාර්ට්ද? ඔව් ස්මාර්ට් ටීවී එකක් තියෙනවා. මගේ අයින් කරපු ටීවී එකක් ගන්න දාවන උමිදේ. හැබැයි සෝ මගේ මොකක්ද? මගේ ඇවිදගෙන යන තුරු තියෙන ඔව්. අර මගේ අයින් කරපු ටීවී එකේ තමයි බලන්න තියෙන්නේ. ටීවී එකේ තේරෙනවා. මේ නැත්නම් අත කාලම් නම් බලන්න හැකියි. අර ඒක නම් යොමුකට